මූර්තිය මහත්තයා ඉන්න කාලා බලමු රා ගන්න. ඒකට කමන්නේ ආයේ අපිට ෆැමිලි රූම් එක දෙන්න. අපි රූම් දෙකේ ඇඳන් දෙක ලං කරලා ෂේප් එකේ 7 දෙනා ඉන්න. එහෙම කරන්න එපා අයියේ. එහෙම කරන්න එපා. හෙලෝ. මහත්තයා උදේ ගහේ දැන් මූර්තිය කාලා බලලා රා කියන්න. කල්ලි දීලා රා ගන්න. මේ උඹලා මග දිගට කණේ වල බජට් හදලා නෑ බං. දැන් කී දෙනෙක් නැවතුවාද කියලාලකෝ. ඈ ආන් අරේ 7 දෙනෙක් ඉනවා කියපු පාර රූම් එකට 12ක් ඉල්ලනවා. මේ රෑ කැමරටත් 5ක්වත් යනවා බං. මම දැන් තියාම කියන්නේ තව 4000 ගානක් එකතු කරනවා. මේ යන වේදන් නැත්තම් කවර කරන්න බෑ බං. හරියනේ මොකද මේ කේන්ද්‍රී කියන්නේ කන්න බොන්න දෙයට හූල්ලන්න එපා හරි නැද්ද මචං නිලන්ත අයියේ මේම කරමු අපි බජට් එක නිකන් ෂේප් එකේ රවුම් කරන් යන් හොඳේ මන්නම් ඉතින් අර තිබ්බ මොනර දැන්නම තමයි ඉතින් ඇලෝකේට් කරේ වැඩේට ආයත් එනන්නේ අනේ උඹ මොන්ට තන්න කොයි වෙලෙත් අතේ නෑනේ බං මේ මල්ලිලා මේ අද රැට කන්නයි බොන්නයි වෙන් කරේ 10000යි ඈ දැන් 7000ක් වැඩිපුරත් යන සීන් එකක් තියෙන්නේ මේ මෙහෙම ගියොත් මේක කරන්න බෑ රෑ වෙනකොට නිලන්තයි නම් ගන්න බෑ බල හරිද හරියනේ මේ බැරෑරුම් වෙන්න එපා පොඩ්ඩක් සෞම්‍ය විදියට ඉන්නකෝ hina වෙලා ඔව් මේ නිලන්ත පුතා කියන කාරි බෑන් එකේ සල්ලි දෙන්නත් තියෙනවනේ තව හරි අද රැට යන වියදම 17000 මං ගන්න පොඩයිට දැන් පොඩ්ඩකට කලින් කිව්වා උඹේ අර මොනර තැන්නද මොකද්ද එක නෑ කියලා. මූ එහෙම කිව්වා. හරි මචං සල්ලිම නෙවෙයිනේ මචං හැමදේම. අද රැට අපි නවතින්න යන් අපේ චුට්ටේ මාමලා ගෙදර. අද රැට කැම සහ ඇකමඩේෂන් සදා සාදර සමානුග්‍රහය අපේ චුට්ටේ මාමා. පොඩි නම් ගෝල්ලක් ගන්නම්. කවුද චුට්ටෝ? අනේ මන් දංග. කවුද අංකල්? මන් දන්නේ නැහැ කවුද කියලා. අයියා. එකම. හලෝ. චුට්ටේ මාමා. මම රංගොල්ලා. නෑ. මේ බදුල්ලේ. වෙන්ගෙඩි පැහෙන කාලේ නුඹ බැඳ ආලේ ඒ දන්සලා ඒ බොල් ගියා කරන්නේ දීලා ආයේ මගේ ලෝකේ කලුවර හුරා වෙන්ගෙඩි පැහෙන කාලේ නුඹ බැඳ ආලේ සසවගේ වෙන්න කාලේ දුක දීලා ආයේ මගේ ලෝකේ කලුවර උඩ කපඩාල පුතේ අපෝ අද ගියනේ මාතුරු කොහෙද යන්නේ පොසොන් එකට අඬාද යනවා ලයිසන්ස් එකෙන් තියෙනවද එහෙනම් බහැලා ඉන්නකො දඩකොලයක් තියනවා දෙන්න ඇයි මාත්‍යෝ දැන් ලයිසන් තියනවා නම් දඩකොල ලියනවද නෑ ඉරිකප්පුවාම දඩකොල ලියනවා ඔයා බහැලා ඉන්නකො ඉර ගැපුණා තමයි බා ඉර මැකුන්නේ නෑනේ බා යගන්න පුතේ ලියජ් පුතේ ලියජ් පුතේ පොඩක් ඉන්නකො ඉතින් මොකද්ද කරන්න කියලා බලන්න ලියයිද පුතා ගන්න නැතුව සික් කෑවන ඔබ වැඩි බලපන් පොසොන් පොයට අනුරාධපුරයට ලොකු පිරිසක් එනවා වාහන වැඩි අනතුරු වැඩි. ඉතින් ඕගොල්ලෝගේ ජීවිත ආරක්ෂාවට තමයි අපි මේ පාරවල ඉන්නේ. ජීවිත කීයක් අතේ තියාගෙනද ඔයා මේ එලවන්නේ? විනයක් ඇතුව එලවන්න ඕන රියදුරෙක් වුණා. පරිස්සමෙන් එලවන්න ඕන ඊට පස්සේ හරි? ජයන්ත අයියා. මේව පොලිසියට ෆෝන් දෙනවා. ජයන්ත ලයින් එකේ ඉන්නවා. ඔන්න ඕකනේ ඔයාලත් එක්ක කරන්න බැරි. බලහන්කො නිලන්ත. ලයිසන් එක දෙන්න ඔන්න මෙන්න කියලා තිබ්බේ. ඉටිකඩියක් දික් කරානේ මු. දැන් ඉතින් ආයෝක ගන්න දෙන්න එපා. Hello, Jataya. Naik dah polisi itu dah. Ayo putih, mak polisi putih, taruh belah jenna putih. Oh, मैं नारियल शेप पे के अंडे बीच का मेरा क्या वाने बेतन डाइला में ब्लब बात दिख करा. शिक. අයියෝ මේක හරියන්නේ අපි සත්ත්වසර කලම්බලා ගමුකෝ පහරේ දෙනවා පුංචි තංග කාරි ඩක් නියඳ ගීතෙන් ගෙඩක් කිමද රණ සිදරේ ඩකර Oh, adle daka මේක තන්තිරිමලේ පාරනේ බා. උඹලා චුට්ටාගෙන තන්තිරිමලේද? අයියා මචං මෙයා බලන්නකෝ. මේ ඔයා බදුල්ලේ කිව්වට ඉන්නේ අර හාලියලේ එන ඩොටක නේද? ඒ වගේ තමයි.
අණ්ඩාපුර මොකෝ තන්තිරි මලේ මොකෝ. ඔව් පුතේ මං ඉස්සර තන්තිරි මල්ලේ මේසන් වලට ගොලා. තන්තිරි මල්ලේ ඉන්න අණ්ඩාපුරට කිලෝමීටර් 45 දින පුතා. මේ එන දුරයිනේ බං. ඔබ නිකන් කිව්වේ චුට්ටේ මාම පූජා නගරින් ඉන්නවා වගේනේ. මාමා මේ පාරේ අලියෙමත් සෙට් වෙනව නේද? ඔව් පුතේ අලියෝ. ඔය බලපංකෝ බං. මේ සමන්ත පොඩ පාර බලන් ඵලයන් ඈ. අනේ වාලා මොනවද තන්තිරි මලේ ගැන දන්නේ කියන්නකෝ ඈ ඉස්සර රජබරු දියකලින් අණ්ඩාපුරට තන්තිරි මලේට පයින් යනවා පයින් ඒ වගේද කියන්නකෝ දුන්දාන වැව්මාළු කෑල්ලක් එක්ක නයිමිරිස් කොච්චි සම්බෝලයක් හදලා උන්නුන්ගේ මයියොක කෑල්ලක් එක්ක කාලා අත්ති කොහොමද සැප අනිත් රුපියල් 10000 දුක් ඉතුරු වෙන්නේ මචං මේ ඒක නෙවෙයි. ඔක්කොම බුදිනේ බම්මු. හරි පැච්චයක් එහෙම ගියොත් නම් ඉවරයි යා. මේක මේ දන්නවනේ මේ වාහනේ තත්ත්වේ නේද? බලහන් සුපුම් ඔබ කරන වැඩ. මේ මල්ලි මේ පාර හරිද බා? මේ පාර යන්න පිස්සු හැදෙනවා බා. මේ කොහොමද වල චුට්ටා? බඩගිනීම අර බව්වෙච්ච දවුනේ කන්න දුන්නෙත් නැහැ. දැන් බලන්න බේරෙක් මානේ මිනිස් පුටක් අදින්නාද කියලා. හරි ඔය ඉන්න කටවාගෙන මේ පාරවල් ඔක්කොම මේක වගේ සීන් එකක් තියෙන්නේ. දැන් ඉන්න චුට්ටේ මාම ඔක්කොම arrange කරලා තියෙන්නේ. මයියොක්ක කෑල්ලක වවුමාළු කෑල්ලක් කනවාගෙන මෙහෙම කදි. නෝ ඉවසලා චුට්ටා මගුල්. හරි අයියේ දකුණට දාන්න මතකත් වුණා. මෙතන තමයි. දකුණට දාන්න. අයියේ දාන්න දකුණට දාන්න. කොහමද දාන්නේ? ඇයි? බහලා බලහන්කෝ දාන්න පුළුවන්ද කියලා. න පිස්සුදනේ ඩ්‍රයිවර්ලා දන්නේ මෙයාලා දෙන්නනේ මම ගන්නම් ඕක. දකුණට දාන්න බැරි. ඕක ඩ්‍රයිවර්ලා. ඇහුවොත් ඩ්‍රයිවර්ලා. මොන මෙතනින් දාගන්න බෑ. මෙම දුරකථනයේ ක්‍රියාවිරහිත කර හෝ ආගමන කවන්නේ පැහැරව ඇත. இந்த கையடக்கத்தொலைபேசி நிறுத்தப்பட்டுள்ளது அல்லது சேவை பிரதேசத்திலும் இல்லை. යන්න පාරක් ඔය පන් ඉක්මනට හරි. සුලගත් වෙලා ඔබ සොයා එන්න ඕනේ. ඒ ආන්සර් නැද්ද පුතේ? සුබෝ. අපි සෙල්ෆියක් ගමු ලයිව්. මේ මම නම් කියන්නේ පාඩුව බලන්න දෝ හරවයි යන්. බ බලහන්කෝ චුට්ටේ මාමෙක් හන්ද මේ දවසම විනාශ කරානේ බං. අනික බම් මේ උඹේ රුපියල් 17000 වගේ නෙමෙයිනේ බං ඈ. දැන් බලපන් 20000කට එහා අපිට වියදම් ඈ. බම් මහ කරොත් කරන්න බං ඕවාගේ වැඩන්නේ බං. මට හම්බෙච්ච දෙන් කොයි චුට්ටේ මාමා මං ඌව මම චප්ප කරලා දාන්න. ඔව් චුට්ටේ මාමා. හොඳ පුතේ. ටිකක් වෙන්න පුතේ. මේ ආංගර බයිසිලයක් එනවා. පොඩ විස්තර ටිකක් අහලා බලපන්. ඔබ චුට්ටේ මාමකට බං නමක්වත් දන්නේ නැහැ නේ උගේ. අහපන්කො පොඩ්ඩක්. කෑව බම්මු. චුට්ටේ මාමා. කවුද? මම රංගොල්ලා. මේ අපේ රංගොල්ලානේ. දැක්ක කල් මය පුතේ. ඈ පාර හොයාගන්න අමාරුනේ. මේ පාරවල් හැම එකම එක වගේනේ. පුළුවන් මතකෙන් ආවයිද? ඔය මතක තියාගන්න. තුඹ මේ හිටියේ හිච් එකා කන්දියේනේ. මතක නැහැ? ඈ මං කරේ තියාගෙන මේ බෑකන්ද ගියා. සුදි පුතේ ඈ චුට්ටේ මාමා චප්ප කරා. ඕ චප්ප කරන්න බෑ අර අම්මෝ. යන් කොල්ලෝ. යාළු ටිකක් දෙන්න. මේ ළඟ තියෙන්නේ. වාහනේ වාලා දාලා යන්. හා. මම රංගොල්ලා මඤ්ඤොක් කවල තියන්න කිව්වම කොයි ඉතින් මඤ්ඤොක්ක මේ හතර දිප්පහගේ නෑ. මං ඉතින් පුටාරගේ යටේ කනුවට බෙදලා හෙව්වා හොයලා ඉතින් අල දෙකයි හම්බුනේ. මේ අල දෙක තම්බල ලුණු ටිකක් දාගත්තා නම් අල දෙක මරත හැකි. අල ඉවෙච්ච මාර ලස්සනයි නේ. ලස්සනයි පුතේ.
ටොපියක් කරේ ටොපියක් දුන්නේ අයියෝ. හිටියනම් පොළක. හිටියනම් පොළක. මට උදේවද හම්බ වෙනවද? හැබැයි හරි අහිංසක තාත්තා. එහෙනම් බය වුනේ? ආවුනේ පුතාලට බෑගේ කියලා. යා හරි. ඕන්න තියෙනවා මගේ ඉඩම. කක්කුසිය මෙහෙම නම් ගේ කොහොමද? මේ ඔයි ඒ කක්කුස්සේ නෙමෙයි චුට්ටි මාමයි ගේ නැද්ද බා? ඈ? ඇත්තටම පුතා? මේ චුට්ටි මාමා ගේද? තමයිනේ මඤ්ඤෝක එක තැම්බෙනවා කොජ ගාලා. තව පැය භාගෙන් මරත හැකි. මර්තේ. මොකද? බඩගින්නේද? නෑ. බඩගින්නේ නෑ. චුට්ට මාමා මදුරෝ ඉන්නව නේද හරියට? මදුරුවෝ අඩුයි. මොකද මේ වෙසක් කුලඟ ඇල්ලුවේ මේ පොසොන් එකටනේ. ඒකින්ද මදුරෝ අඩුයි. අඩුයි. චුට්ටි මාමේ මේ අලින්නවද? මාමේ චුට්ටි අයියා? අයියේ මල්ලිට කියන්න මල්ලි පේදද කොහෙද මේ අලි දෙන්නෙක් ඔය පළුගා යන ඉතියා මන්නම් පයිසීර ගණන් ගත්තේ නෑ එළෙව්ව උන් ගියෙත් නෑ අනේ උන්ට කෝණ කුදයක් ගහගන්න කියලා මං එල බුදිය ගත්තා මේ කෝදන් අර සුපුණා ආ රංකොල්ලා ඌ චුට්ටේ මාමා ගැදේ හොද්දට බුදි ඔයාට දෙන්න ඕනේ රජ කාලේ දඬුවා රංකොල්ට උදේට මේ බලපන්දේ අද දවසත් මෙලෝ රහක් නැති විදිහට ගෙවිලා ගියා. ඈ නාගන්දත් නැහැ, කණ්ඩත් නැහැ. මොකද්ද බම් මේ? ඒව වැඩක් නැහැ. එලිවිච්ච ගමම යමන් ඈ. ඔව් ඔව් පෙටු දේම රුවන්වැලි මාසයටයි උඩමළුවට අයියා මෙච්චර දුරාපේකේ මට ඒ දෙක වන්දනා කරන්න ඕනේ බං මේ නිලන්ත ඔක්කොම කලින් අනුරාධපුරේ ගිහින් ඉන්න බෑ. උඹත් මේ හිතුණාට ප්ලෑන් වෙනස් කරන්න නැතුව කතා වෙච්ච විදිහට ගමන යමු. බජට් මොන හරි වුණොත් අපි මොන හරි කරමු. නැද්ද බං? ඔව් පුතේ. ඔව්. ළමයිනේ පොඩි ටිකක් ඈ දින සපයන් වෙමුද ඈ මඤ්ඤොක්කත් එක මරන්න පුළුවන්. ඔබේ කම්මුල් වඩා මල් පෙති සුමුදු නෑ කියා මම දන්නවා. අන්න මතක් වුණා. දිගුම් ටං ටං දිගුම් ටං ටං දිගුම් ටං ටං දිගුම් ටං ටං මා යටතේ සිටිද්දී මගේ දේවිය විතරක් ඇයි මේ විදියට මට සලකන්නේ? රජතුමනි අන්න දේවියන් වහන්සේ බලන්න නෑ ඔය යන්න එපා ඔය ඉන්න මන්න ගේ නාට්‍ය කැල්ලා හරි අලුත් එකක් තියෙනවා ගාපන් උඹෝක පුංචි දඟකාරී ඩඩක් නිහඬ ගීතෙන් ගැයුඩක් කිමද රලට වෙලා වැඩි රෑ 12ට විතර එනවා කනත්තකාරී කනත්තට පොඩ්ඩක් එහා බස් වලට එකක් තියෙනවා මෙන්න ඒක ඉන්නවා මොයි කොමටද කාසිමාගේ වැඳලා කිව්වා ඇත්ත රජුනි මට යන්න දෙන්න කියලා ඇතන නිකන් නැට්ටෙන් නිකන් පිස් ගාලා ගැහුවා පලයන් වගේ එකක් තමයි කිව්වේ මං කියන්නේ ආයක දවසක් මොකොත් උන්නේ හම්බුදිය ගත්තා එක පවුලේ උපන් ලෙසේ කළා ඇත්තටම බලපන් සුපුන් උඹ ඒ කරු වැඩේ ඈ ඊයේ දවස විනාශයිනේ බා මේ මැදට තව ටිකෙන් අලිත් කෙලිනවා අලියා ටොපියක් දුන්නේ මං ඊයේ අප්පෝ ඒකට පාවලා අඩෝ උඹ මාරු පුරන්නේ බා යකෝ අරයක ඊයේ අර මාසයක් දාන්න දිබලියට එක දවසින් දැම්මා උඹගෙත් මාර වැඩ තියෙන්නේ ඔව් බං අපේ චුට්ටේ මාමා නේ බං මල්ලිලා අපි දැන් මුලින්ම වැවකට දාලා හොඳට නාගමු. පස්සේ හොඳ කඩේකට ඇල්ලුවා දවල්ට කෑවා. මුලින්ම යන් උඩ මළුවට. පස්සේ රුවන්වැලි මාසයට ගියා
රෑ වෙලා දන්සල් පාරක් යන්න රෑ කෑම ෂේප් කරගත්තා. හරිනේ? මචං අන්ඩාදුරේට යන්න තව පැය භාගයක් විතර යනවා. ඒකට ගිහිල්ලාම වැවක් බලමුනේ. හරි මල්ලි හරි කට්ටියම නා ගන්න බයි මල්ලි 11ක් පවුනා සෙනගඩු ප්ලේස් එකට යවම් බා මේ බස් දෙකක් නතර දිනවා මෙතන කොහොමද යව මෙයාට තේරෙන්නේ නෑනේ කොහෙද අනේ මෙයා මේ අම්මට කොහමද උඩු වෙනවා යකෝ ආතල් කොහමද අංකල් නෙවෙයි අයි කොහමද අතෙන් දැන් පුතේ ෂේ දේවා සුපිරියා අද දාන්න පුළුවන් කොහමද සප්පේ මේ දැන් ආපුවම එනවා කොහොමද දන්න බඩගින්න පිට කනේ පුතේ යක්කෝ පුතේ මං ඇඳුම් දෙක තුනක් ගෙනාවා පුතේ අනිත් දෙක දරන්න පුතේ යලෝ අම්මට සිරි ඒ මේ සුපිරි වතුර ටික බහිනවලකෝ සිරාවට කියන්නේ නෝකෝ එනවනේ පුතේ එනවනේ පිට කෑවා අම්මා සුපිරි Topiak අඩෝ ගොන් ආතල් දෙන්න බාවා මුන්න පුදුම පුත්තු පුතා අඬබර ඇතුළේ ඉඳි පදර කමනේ පුතේ එතන දන්සලක් තියලා අදරයි යා බඩින් ඉටක් ආවා කොහොමද වැඩි පුතේ හින්දා කියමු ඔගන්න පකුනේ අපි එනවා අර ඵලයන් යන්න අපි තව පොඩි වෙලාවක් පරක් වුණා නම් යාළුවගේ ජීවිතේ නැති වෙන්න තිබුණා. එහෙම දෙයක් වුණා නම් ඒකවලගේ ජීවිතේ අමිහිරි මද්දකින් වෙන්න තිබුණේ. අනේ බොහොම පිං සර්. එයාට හොඳට පීනන්න පුළුවන්. අපි හිතුවේ මෙයා විහිළුවක් කරනවා කියලා. ඒකයි අපි වැඩි ගණන් නොගත්තේ. පොසොන් පොයට ලංකාවේ ගොඩක් පැතිවලින් ලොකු සෙනගක් එනවා. ඉතින් ඒගොල්ලෝ මේ වැව් ආශ්‍රිතව ඇලවල් ආශ්‍රිතව නාන්න එනවා. ඉතින් පීනන්න පුළුවන් කෙනෙක් වුණත් බැරි කෙනෙක් වුණත් හැම කෙනෙක්ටම පිළිපදින්න උපදෙස් ගහලා දෙනවා මේ හැම වැවකම. නාන්න සුදුසු ස්ථානයක්ද නාන්න සුදුසු නැති ස්ථානයක්ද කියලා බෝඩ් එකක් බලලා වැවට බහින්න. මේ හැම වැවකම බෝඩ් ගහලා තියෙනවා. අර බලන්න. ඔගොල්ලෝ නාපු තැනත් ගහලා තියෙනවා. හැම පොසොන් පොයකටම අනුරාධපුර පොළොන්නරුව දඹුල්ල කන්තිරිමලේ දිබුලාගල මේ කියන පැතිවල වැව් වලට ජීවිත ආරක්ෂක නිලධාරීන් දාලා අවුරුදු 30ක් පුරාවට මේ කාර්යය AI එකෙන් කරගෙන යනවා. මේ වෙද්දී අපි ජීවිත 250කට වැඩියෙන් බේරගෙන තියෙනවා. මේට අමතරව හැම වැවකම බැතිමතුන් දැනුවත් කරන බැනර් බෝඩ් ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ හින්දා මේ අවුරුදු 30ටම කිසිම කෙනෙකුට දිය කියලා ජීවිත හානියක් වෙලා නැහැ. අපි අපිට කරන්න පුළුවන් උපරිම කරනවා මහත්තයෝ. ඔයාලත් හරියට මේ උපදෙස් පිළිපැදගෙන නාන්න සුදුසුයි කියලා නම් කරලා තියෙන තැන් වලින් විතරක් නානවා නම් මේ වෙන්න ගියා වගේ අමිහිරි දේවල් නොවි පරිස්සමට ගෙදර යන්න පුළුවන්. තව දෙයක්. පොසොන් පොයට අනුරාධපුරයට එන බැතිමතුන්ට අනුරාධපුරේ ඉඳලා මිහින්තලයට විශේෂ දුම්රිය සේවාවක් AI එකකින් සපයලා තිනවා නොමිලේ. ඔයාලට ඒ සේවාව භාවිත කරන්නත් පුළුවන්. අල්ලිලා
හැමදේම කොහොම හරි හොඳින් විසඳුණානේ බං. ආයෙවත් අපි ගමනක් යනකොට පරිස්සම් වෙමු. ඈ? දැන් ඔය හැමදේම අමතක කරලා දාලා සින්දුවක්වත් ගහලා ගමුකෝ බං. ඈ? පුංචි දඟකාරියේ චට්ටක් විහඟ ගීතන්ගේ රට ඉවදරන්න තිසර වියතඹර පෙත කවුරුන්ද වල් වයසේ මගේ අහන ඉනිමත් කරේ